හෙලෝ මගේ ඩේලියාමල් සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ ඕගොල්ලෝ හැමෝටම. මට සුබ සන්ධ්‍යාවක් වුණාට ඕගොල්ලොන්ට නම් දැන් වෙලාව කොහොමද කියලා මන් දන්නේ නැහැ. අදත් මම ඔයාලට ලස්සන බ්ලොග් එකක් අරන් තමයි ආවේ. හොස්ටෙල් එකේ හවස් වරුවක පුංචි වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටෙල් එකට එන වෙලාවේ තමයි මෙන්න මේ ලස්සන දේ කැප්චර් කරගන්න පුළුවන් වුණේ. අපිට නම් නිතරම මේක දකින්න පුළුවන්. මම ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා ඇතිනේ. අපේ කැම්පස් එක ගුවන් හැරවුම් ලක්ෂයක්. එතනින් තමයි ගොඩක් ප්ලේන් ඔය රත්මලාලට යන්න හරවන්නේ. ඒ නිසා අපිට ඒක නිතරම දැක ගන්න පුළුවන්. හොස්ටෙල් එකට ඇවිල්ලා ඇඟපත හොදලා ඔන්න ඕක කරන්න තමා එළියට බැස්සේ. ඔයාලා මේවට කියන නම දන්නවද? චුට්ටක් බලන්න ඔය ගෙඩි වර්ගෙට කියන නම දන්නවද කියලා? අපේ හොස්ටල් වලට එන පාර දෙපැත්තේ ඔය ගස් ගොඩාක් තියෙනවා. මේ දවස්වල හොඳටම ගෙඩි පිරීලා තියෙනවා. ඒව කඩන්න තමයි අපි මේ එළියට ආවේ. මං තාම ඔයාලට කිව්වේ නෑනේ මොනවද කියලා. ඉස්සරහට බලන්නකො හොඳට පැහැදිලිව පේනවා. අපි නම් මේවට කියන්නේ මල්බෙරි කියලා. ඔයාලගේ එක පැතිවල එක නම් ඇති. මේක එහෙම ලොකු රසක් නෑ. හොඳටම ඉදුණාම නම් රසයි. නැත්තම් පොඩි ඇඹුල් රසක් තමයි ඒ වගේ තියෙන්නේ. ගස් පිරෙන්න තියෙනවා. ළමයි හැමෝම ඉතින් ලෙක්චර්ස් ගිහිල්ලා එද්දී ඕවා අනිවාර්යෙන් කඩනවා කන්න කැමති හැමෝම මේවා ගුණයි කියලා කියනවා. හැබැයි ඒ වගේ නම් ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මල්බෙරි ගොඩාක් කඩාගෙන ඔය තියෙන්නේ ගෙඩිය හොඳට පැහැදිලිව පේනවා. තනියෙන් කන්න බෑනේ. ඇවිල්ලා වැඩ කර ඉන්න අපේ යාළුවන්ටත් දීලා අපි මේ මල්බෙරි ටික කෑවා. ඊට පස්සේ අපිට හවස අපේ නුවර යාළුවෙක් ඉන්නවා. එයා ගෙදර ගිහින් එද්දි ගෙනාපු අඹ වලින් සම්බලයක් හදන් කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි සම්බල් කිව්වට ඔය නුවර යාළුවත් සම්බල් කියලා නෙවෙයි කියන්නේ. එයාලටත් මොකද්ද වෙන වචනයක් තියෙන්නේ. අපි සම්බල් කියන ඒවට එයාලා වෙන වචන කියනවා. මං කියන ඒවට එයාලා hina වෙනවා. දකුණු පළාතේ උඩ රටයි ඔය පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ. ඉතින් දන්නවනේ කාමරේ ඉද්දී භාෂාව ඉඳන් ගොඩක් දේවල් වලට උඩ රටයි පහත රටයි ගැටුම් ඇති කරගන්න අවස්ථා එමට තියෙනවා. හොස්ටෙල් එකේදී ඉතින් මේ වගේ කෑමක් බීමක් හදාගන්න අපිට හැම පහසුකමම නැහැ. තියෙන වාජන පාවිච්චි කරලා පිහි පාවිච්චි කරලා තමයි අපි ඔය වගේ රස කෑමක් කාලයකට සැරයක් නේ ඉතින් හොස්ටෙල් එකේ ඉදි හම්බ වෙන්නේ. කවුරු හරි යාළුවෙක් එනවොත් ඉතින් ඔය පේනනේ අයිස්ක්‍රීම් කප් එක තමයි අපිට හදාන්න වුනේ. අපිට මොකද වාජන නැති නිසා. ඔය එක කෑම සම්බන්ධ වැඩ කරන යාළුවා තමයි අපිට අඹ එක හදලා දෙන්නත් සාදර අනුග්‍රහය. යව මතක් කරන්න ඕන විශේෂයෙන් නැත්තම් මොකද ආයේ රූම් එකේ ඉඳලා ඉවර නිසා. මං අද ඔයාලට ගොඩාක් පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මොකද එඩිට් කරන්න ඒවට මේවට මේ දවස්වල චුට්ටක් වෙලාව නැහැ. එක්සෑම් තියෙනවා. ඒ නිසා පොඩි වීඩියෝ ක්ලිප් වගේක් එකතු කරලා මම චූටි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අපේ අඹ සම්බලෙත් හැදිලා ඉවරයි. අපි බලමු හොස්ටෙල් එකේ ඉඳන් දවසේ ඉතුරු ටික. ඒ කියන්නේ දැන් රෑවරුව ගත උනේ කොහොමද කියලා. අපි අඹය සම්බල් හදලා අපි කාලා අපේ හැපැත්තේ කාමරේ යාළුවන්ටත් දීලා ඉතින් අපිට තව වැඩක් සෙට් වුණා. ඔයාලට මතක ඇතිනේ මම කලින් වීඩියෝ එකේ දැම්මේ වෙසක් පොය දවස කොහොමද ගත උනේ කියලා. ඉතින් කැම්පස් එකේ වෙසක් පොයට කැම්පස් එක පුරාම වෙසක් කූඩු එල්ලනවා. එක පාටකින් සම්පූර්ණ කැම්පස් එකම කවර් වෙන්න වෙසක් කූඩු අලවනවා. ඉතින් අපිට වෙසක් කූඩු මං හිතන්නේ දෙකක් හම්බුණා. හදලා අලවලා ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ. ඉතින් මේවා කරන්න තමයි අපිට රෑවරුවේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද මං කවදාවත් ඔය ප්ලාස්ටික් කූඩුවක් කොහොම අලවලා නැහැ. හරිද? මම දන්නේ නැහැ ඇත්තටම හදන්න. යාළුවා දන්නෙත් නැහැ. ඒත් අපි පණ දාගෙන හොයලා තමයි හදාගත්තේ ඕක. ඔය දකුණු පැත්තේ ඉන්නේ අපිට අඹ සම්බල් හදලා දීපු යාළුවා. ඊට පස්සේ අනිත් යාළුවා තමයි
අපේ අල්ලපු කාමරේ ඉන්න මගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා තමයි වෙසක් කූඩු දෙක හදලා ඉවර කරන්න ලෑස්ති වුණේ. ඉතින් ගෙදර ඉන්න කාලේ නම් අක්කයි අයියා මේ දේවල් කරනවා බලන් ඉන්නවා මිසක් ඕවා කරන්න වැඩි උමනාවක් නැහැ. ඒක හින්දා ඇත්තටම මට අතට හුරු නැහැ වෙසක් කූඩුවක්වත් අලව ගන්න. හරි ලැජ්ජ වෙන්න ඕන දෙයක් තමයි. ඒත් මොනා කරන්නද ලොකු සහෝදර සහෝදරියෝ ඉද්දී අපි ගොඩක් දේවල් ගෙදරදී කරන්න හුරු වෙනවා අඩුයි. ඒකට එකඟ වෙනවා ඇති නේද අයියලා අක්කලා ඉන්න අය. යාලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඉතින් ඒ නිසා මේ පොඩ්ඩක් අනාත් ගත්තා. ඔය අටපට්ටමේ උඩයි යටයි දෙක හිස් තියලානේ වටේම අලවන්න ඕන. එක කෝඩුවක් අන්තිමට අලවල බලද්දී එක කොටුවක් කැරෙන්න අනිත් ඔක්කොම ටික අලවල තිබුණා. මොනා කරන්නද ඉතින් ආයෙ ගලවලා යාළුවගෙනුත් බැනුම් අහගෙන පහතරට දකුණු පළාතටත් කතා අහගෙන කූඩුව හදන විදිහ තමයි ඔය ඔයාලට පේන්නේ. අද මේ වගේ චූටි වීඩියෝ එකක් අරන් ආවට ඉස්සරහට ඔයාලට ගේන vlog ගොඩාක් තියෙනවා. මේ දවස්වල එඩිට් කරගන්න චුට්ටක් වෙලාව මදි නිසා තමයි මේ වගේ පොඩි ඇත්තටම ටිකක් බෝරින් ඇති නේද? හොස්ටල් එක විතරයි නේද වීඩියෝ එකේ තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට ලස්සන vlogs ඔයාලට අරගෙන එනවා. ඒ නිසා කම්මැලි නැතුව හොඳ ළමයි වගේ වීඩියෝ එක ඔයාලා බලන්නකෝ. උදේ හවස කැම්පස් වල දවසම ලෙක්චර්ස් එක්ක නැහෙන අපිට යාළුවෙක් එකතු වෙලා මේ වගේ පොඩි වැඩක් ඉතින් hina වෙවි කරන එකත් හිතට නිදහසක්. කැම්පස් ළමයි මාත් එක්ක එකඟ වෙනවා නේද? උදේ 8:00ට ලෙක්චර්ස් යනවා, හවස 5:00ට එනවා. ඒක හිතනවට වැඩිය ටිකක් අමාරුයි. ඉතින් මේ වගේ දෙයකින් හිතට ඇත්තටම පොඩි සහනයක් තියෙනවා. කූඩු දෙකත් අලවල ඉවර වෙලා මම මේ ආසම ෆිල්ම් එකක් බලන්න තමයි හදන්නේ. ආසම කියන්නේ රිවිව්ස් වලින් තමයි දැක්කේ. ඉතින් ඒ ෆිල්ම් එකත් හොයාගෙන ඒක බලන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඔයාලා වීඩියෝ එකේ මුලින්දම දකින්න ඇතිනේ අඹ කෑවා, ඊට පස්සේ මල්බෙරි කෑවා. ඊට පස්සේ තව පොඩි කෑමක් යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකින් අපිට හම්බුණා. බලන්නකො මොනවාද කියලා. යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට එයාගේ අම්මා අතින්ම හදපු රසමරස කප් කේක් එකක් තමයි ඔය ලැබුණේ. ඒකත් කන ගමන් මම ඔන්න ඔය ෆිල්ම් එක බැලුවා. ඔන්න ඔය කිව්වට ඉතින් ඔයාලට පේන්නේ මට බයයි ඇත්තටම දාන්න මොනවම හරි කොපිරයිට් ඉෂුව එකක් ආවොත්. අපි තාම පුංචියට පටන් ගත්ත channel එකක් නේ. ඉතින් කොපිරයිට් ඉෂුස් මොනවා හරි ආවොත් කියලා තමයි මම ඔය ඔයාලට ෆිල්ම් එක කවර් කරලා වීඩියෝ ක්ලිප් එකට දාලා තියෙන්නේ. අද ඉතින් දවසම කෑම තමයි. ඔයත් ඔය නුවර යාළුවා ගෙනාපු පැණි දොඩම් වලින් ජූස් එකක් හදාගෙන බොන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. හරි. එහෙනම් අදට මම ගෙනාවු පුංචි වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. අද පොඩි වීඩියෝ එකක් වුණාට ඉස්සරහට මම ලස්සන vlogs ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එනවා. ඉතින් දිගටම මාත් එක්ක channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මම YouTube වලට අලුත් කෙනෙක්. මගේ අඩුපාඩු හදාගෙන මම ඔයාලට ඉස්සරහට ලස්සන vlogs අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ නෙවෙයි මම ඔයාලට කියවනේ අද චූටි vlog එකක් කියලා. ඉස්සරහට කැම්පස් එකේ vlogs, daily vlogs, travel vlogs ගොඩාක් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ daily අමල් පරිස්සමින්